අපේ ගෙදරට ජනාධිපතිතුමා ආවොත් මං කොහොමද කෑම වේලක් දෙන්නේ? එහෙනම් භාග්‍යතුන් වහන්සේට දාන වේල මං කොහොමද දෙන්නේ? ජනාධිපතිතුමා කියලා කියන්නේ සාමාන්‍ය මිනිස්සුන්ගේ නියෝජිතයෙක්. රටේ ඉන්න ඉහළම නියෝජිතයා. නම් බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ සක්වලවල් කෝටි ලක්ෂයක අධිපතියා. ඒකට මේ දෙන්න අතර වෙනස කොහොම තියෙන්න ඕනද? ආන්ගේ කාරණාවල් හරියටම කල්පනා කර භාග්‍යතුන් වහන්සේට පූජාවල් කරනවා නම් අදත් එදා රාජරාජ මහා මාත්‍යාදීන් දන් දීලා ලබාගත් කුසලයේ අදට අඩු නෑ. කුසලයේ එසේමයි. දේවාති දේවයි. දෙවියන්ට දෙවියෙක් භාග්‍යතුන් වහන්සේ. බ්‍රහ්මාති බ්‍රහ්මයි. බ්‍රහ්මයන්ට බ්‍රහ්මයෙක් බුදුරජාණන් වහන්සේ. තුන් ලෝකාග්‍රයි. සකල විශ්වයට භාග්‍යතුන් වහන්සේ අධිපති. මේ සක්වලේ තියෙනවා කවදාවත් මේ සූර්යයාට එළිය වට්ටන්න බැරි, චන්ද්‍රයාට එළිය වට්ටන්න බැරි ලෝක. ලෝකාන්තරික මහ නිරය. නිරේට කවදාවත් ඉරේලිය හඳේලිය වැටෙන්නේ නෑ. නමුත් බෝසතාණන් වහන්සේ නමක් අම්මගේ කුසේ පිළිසිඳ ගන්න වෙලාවෙත්, ඉපදෙන වෙලාවෙත්, බුද්ධත්වයට පත් වෙන වෙලාවෙත්, මංගල ධර්මදේශනාව සිදු කරන වෙලාවෙත් මේ කවදාවත් ඉරට හඳට එළිය ලබා දෙන්න බැරි වෙච්ච ලෝකවලට එළිය වැටෙනවා. එතකොට තමයි මේ නිරිසත්තු දැනගන්නේ මං වගේම දුක් විඳින අය මේ ඉන්නවා කියලා. එතක ඒ කට්ටිය දන්නේ අන්ධකාරයි. ලෝකාන්තරික මහනිරය පතුලක් නෑ. ඒ හින්දා මේ පිහිටලා ඉන්න බෑ. එල්ලිලා ඉන්නේ. දිග නියපොතු තියෙනවා, ඒ වගේ එල්ලිලා ඉන්නේ. පවුල්ලු වගේ අයිස් තියෙන්නේ. තව සතෙක් කරවලේ ඇවිල්ලා තමන්ගේ ඇඟේ ගැටෙනකොට කෑමක් කියලා හිතන්නේ. එතකොට ඉක්මනට අතහැරලා කෑම අල්ලගන්න හදපු ගමන් වැටෙනවා. වැටිලා ගිහිල්ලා යට තියෙන අයිස් තට්ටුව උඩ වැටෙන්නේ. ගින්දරෙන් පිච්චෙනවා වගේම අයිස් වලට පිච්චෙනවා. එනකොට හිතෙන්න පුළුවන් අයිස් වලට පිච්චෙනවද කියලා. අයිස් වලට පිච්චෙනවා පුදුම විදිහට. සමහර වෙලාවට අපි අයිස් කැටයක් අරගෙන බලහම මේ ඇල්ලුවොත් එකපාරම අපිට තේරෙනවා මේ ඇඟිලි තුඩු ඇලුනා වගේ. ඇලෙනවා කියලා කියන්නේ ඒකේ තියෙන සීතලත් එක්ක මෙතන පිච්චෙනවා. නමුත් අපිට ඒක දැනෙන්නේ නැහැ. ඇලෙනවා. ඇලෙන්නේ මේ මෙතන වියලි ගතියක් ඇති වෙනවා. දැන් අපි සීතකරණය තුල කරන්නේ වියලීමක් කරන්නේ. එහෙනම් අර අයිස් මේ මුළු ශරීරෙම පුච්චන වැටිච්ච ගමන් එල්ල දවනවා. ඒ වාගේ තැන්වලටත් මේ මහෞත්තමයන්න් වහන්සේගේ මේ කාරණා පහ සිදුවෙන අවස්ථාවන් වල එළිය වැටෙනවා. එතකොට එහෙම ප්‍රාතිහාර්ය සහිත නම් ඒ තරම් පින් වලින් යුක්තයි නම් උන්වහන්සේ, ඒ තරම් ආශ්චර්යජනකයි නම් මම කොහොමද උන්වහන්සේට දාන වේලක් හදන්නේ? අපේ ගෙදරට අමුත්තු දෙන්නේ කෙනවා. අපි එක්කෙනෙකුට බත් මාල් පිණි ඔක්කොම පිඟානට බෙදලා දෙනවා. හැබැයි තව අමුත් එක්කෙනෙකුට එහෙම නෙමෙයි. හරි ලස්සනට සරසප් කෑම මේසයක් අරිනවා. එතකොට අර අමුත්තගේ මේ අමුත්තගේ වෙනසක් තියෙනවා. ඒකට එහෙම මේ පන්සල්වත් නැතුව අපේ ගෙදර එන අමුත්තෙක්, ඒ අමුත්තට මේ විදිහට වෙනම ව්‍යංජන දීසිවල පොඩි මාල් පිණි බෙදලා වෙනම බත් හදලා එක වර්ගවල බත් පාට ලස්සනට හදලා ඒ අයගේ හිත් ගන්න නම් මේ කෑම වේල හැදුවේ. මේ භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන් මගේ දාන වේල මම කොහොම පූජා කරන්න ඕනේද? එතකොට මම අද බුදුරජාණන් වහන්සේට දානි හදනවා. අපි පන්සලට ගිහිල්ලා දානි පූජා කරනකොට බුද්ධ පූජාව කරනවා. තමන්ගේ නිවසේත් බුද්ධ පූජාව කරනවා. නමුත් බොහෝ සදහැවතුන් නිවෙස්වලත් බුද්ධ පූජාව පවත්වන ස්වරූපයේ දකිනවා. අර මුලින් සඳහන් කළා වගේ චූටි භාජනවල. ඒ කියන්නේ අපේ ගෙදර හරි ශ්‍රද්ධාවෙන් අපි බුදු කුටිය හදාගෙන තියෙනවා. නමුත් තාම අර ජීවමාන බුද්ධ සංඥාව කියන එකට ඇවිල්ලා නැහැ. අපි කල්පනා කරන්න ඕනේ දැන් මේ මම භාග්‍යතුන් වහන්සේට මේ බෙදාපු බත් ප්‍රමාණය මට ඇද්ද? මට මදි නම් භාග්‍යතුන් වහන්සේට කොහොමද මදි? එහෙනම් භාග්‍යතුන් වහන්සේට ජීවමාන බුදුරජාණන් වහන්සේට දන් දෙනවා නම් සාමාන්‍ය පුරුෂයෙකුගේ ආහාර වේලක් භාග්‍යතුන් වහන්සේට පිළිගන්නන්න ඕනේ. ඒ සඳහා අවශ්‍ය ව්‍යංජන ඒ සියලු දේවල් භාග්‍යතුන් වහන්සේට පිළිගන්නන්න ඕනේ. එහෙනම් මේ සැකසීම, පිළියෙල කිරීම, පිළිගැන්වීම කියන කාරණාව දානයේදී ඉතාම වටිනවා. එහෙනම් මම මේ දානෙ ටික අරගෙන ගියාම භාග්‍යතුන් වහන්සේට මම ශ්‍රී හස්ත ධාතුව දෝවණය කරගන්න පැම්බාජනයක් වෙනම තියන්න ඕනේ. එතකොට භාග්‍යතුන් වහන්සේට ශ්‍රී හස්ත ධාතුව පිහගන්න අවශ්‍ය උපකරණ ටිකක්, අත්පිස්නා ටිකක් අපි භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන් උන්වහන්සේට ගැලපෙන්න මගේ ශක්ති ප්‍රමාණයට. හැම කෙනාට මේකම විදිහට කරන්න බෑ. මගේ ශක්ති ප්‍රමාණයට ටික පිළියෙල කරන්න ඕනේ. හැම වෙලාවෙම ව්‍යංජන ಜಾති තියන්න ඕනේ භාග්‍යතුන් වහන්සේගේ වම් පසින්. ඒක තමයි හරියට පිළිගැන්වීම. මොකද භාග්‍යතුන් වහන්සේ දානේ වළඳන අතර ආපහු හොදි ටිකක්වත් බෙදා ගන්න ඕනේ වුණොත් දකුණු අත පැත්තේ තිබ්බොත් වම් අත හරවලා ඒ පැත්තට ගන්නකොට ඒක අපහසුටපත් වෙනවා. ඒ නිසා වම් අත පැත්තෙන් තියපුවම ඒ අතින් අපි කවුරුත් බෙදාගන්නේ. ඒ නිසා ඒ වම් පැත්තෙන් තියන්න ඕනේ. දාන ටික පිළිගන්නවලා සමහරට අවුල්පත් වගේ දේවල් තියෙනවා නම් වම් පසේ ඉදමදි නිසා අපි දකුණු පැත්තෙන් තියන්න පුළුවන්. ඒක සමහරට වළඳන්න උත්සාහ කරන්නේ ශ්‍රී හස්ත ධාතුව සෝදගෙන වෙන්න පුළුවන්. මේ මනාව පිළිගැන්වීම අපි හරියටම සිද්ධ කරනවා නම් කුසල් ලබන්නේ මනාව පිළිගැන්වීමක් සිද්ධ කරන්න ඕනේ.